ඔන්න අද මම කියලා දෙනවා ගෙදරදිම කේක් පිටි හදාගන්න විදිහ. ඉතින් දැන් ඔයාට කේක් පිටි කඩෙන් ගන්න ඕනේ නැහැ. මේ වගේ ගෙදරම හදාගන්න පුළුවන්. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම මම පාන් පිටි කෝප්පයක් මේ විදිහට පුරව ගන්නවා. පාන් පිටි පුරවද්දී තද කරලා පුරවන්න එපා. මේ වගේ සැහැල්ලුවට පුරව ගන්න. ඊට පස්සේ අත තද නොකර වැඩි පිටි ටික මේ විදිහට ඇඟිල්ලෙන් කපලා අයින් කරගන්නවා. දැන් මම මේක වෙන භාජනයකට දාගන්නවා. ඊට පස්සේ තේ හැන්දක් අරගෙන මේකෙන් පාන් පිටි තේ හැඳි දෙකක් අයින් කරගන්න ඕනි. මේස හැන්දකින් අයින් කරගන්නවා නම් එකක් අයින් කරගන්න. ඒ වගේම තද කරලා හැන්දට පාන් පිටි දාගන්න එපා. මේ විදිහට සැහැල්ලුවෙන් පාන් පිටි පුරවලා වැඩි ටික කපලා අයින් කරගන්න. මේ විදිහට පාන් පිටි වලින් තේ හැඳි දෙකක් අයින් කරගන්න. දැන් අපිට ඕන වෙනවා කෝන් පිටි. කෝන් පිටි තේ හැඳි දෙකක් අර විදිහටම පුරවලා වැඩි ටික මේ විදිහට අතින් කපලා පාන් පිටියකට දාගන්නවා. ඉස්සරින් වගේම තද නොකර පුරවලා අරන් වැඩි ටික මේ විදිහට කපලා පාන් පිටියකට දාගන්න. දැන් ඉතින් 3-4 සැරයක් මේ ටික පෙරේනයකින් හලා ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම ග්‍රෑම් වලින් ගන්නව නම් පාන් පිටි ග්‍රෑම් 250ක් අරගන්න. ඒකෙන් පාන් පිටි ග්‍රෑම් 25ක් අයින් කරගන්න. දැන් ඒ ග්‍රෑම් 25 වෙනුවට කෝන් පිටි ග්‍රෑම් 25ක් දාලා 3-4 සැරයක් හලා ගන්න තමයි තියෙන්නේ. වැඩිපුර හදා ගන්න ඕන නම් මේ ප්‍රමාණය ඩබල් කරලා අරගන්න. ඔන්න එහෙනම් අපි කේක් පිටි හදලා ඉවරයි. දැන් ඉතින් කඩෙන් ගන්න ඕනේ නැහැ. මේ විදිහට ගෙදරම හදා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.